ලංකාවේ මිඩ් රේන්ජ් මාකට් එක කියන්නේ මාරම ප්‍රයිස් ටු පර්ෆෝමන්ස් කම්පිටිටිව් මාකට් එකක්. සෝ ගොඩාක් කම්පනීස් මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේ ෆෝන් එකක් ලොන්ච් කරන්න ඒ වගේම ගොඩක් හිට් ෆෝන් එකක් ලොන්ච් කරගන්න මාරම විදියට වෑයම් කරනවා. නමුත් ඒ කම්පනීස් වලට ටිකක් අමාරු වෙයි මෙන්න මේ ෆෝන් එකත් එක්ක. මොකද රුපියල් 79990කට ඕගොල්ලන්ට ෆ්ලෑග්ෂිප් මට්ටමේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එකක්, ෆ්ලෑග්ෂිප් මට්ටමේ ඩිස්ප්ලේ එකක්, ඒ වගේම ෆ්ලෑග්ෂිප් මට්ටමේ බැටරි ටෙක්නොලොජි එකක්, වයර්ලස් චාර්ජින්, රිවර්ස් වයර්ලස් චාර්ජින් ඔප්ෂන්ස් දෙකම තියෙනවා. ඒ වගේම මේකේ ෆ්ලෑග්ෂිප් මට්ටමේ AI ෆීචර්ස් ගොඩක් පිරිලා තියෙන්නේ මේ ෆෝන් එකට. සෝ මේ ෆෝන් එක රුපියල් 79990යි ලංකාවේ TRCSL අප්‍රූවල් එක අබාන්ස් ආයතනයෙන් ලොන්ච් කරලා තියෙනවා. අබාන්ස් ආයතනයෙන් හෝ ලංකාවේ බලයලත් නියෝජිතයෙක්ගෙන් ඕගොල්ලන්ට මේ ෆෝන් එක ඒ ගානට ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඕගොල්ලෝ මේක ප්‍රී ඕඩර් කරලා හරි මේක ෆස්ට් ස්ටොක් එක ගන්න කීප දෙනා ඇතුළේ ඉන්නවා නම් ඕගොල්ලන්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් මැක් චාර්ජ් එකකුත් මේ ෆෝන් එකටම හම්බ වෙනවා. සෝ මේක ගැනත් අපි ඉස්සරහට කතා කරමු. එහෙනම් hi friends, iCraze Tech YouTube channel එකට අදත් ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ Infinix Note 50 කියන ෆෝන් එකේ සම්පූර්ණ රිවිව් එකක්. ඕගොල්ලෝ මම මේක ගැන පෝස්ට් එකක් දැම්මා. ගොඩක් කට්ටිය මේකේ වීඩියෝ එක ඉක්මනටම අරන් එන්න කියලා කිව්වා. මොකද මම මේ channel එකේ මීට කලින් Infinix Note 40 එක ගැන වීඩියෝ එකක් කරා. ඒකට ඔයගොල්ලෝ ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒ වගේම මේ ෆෝන් එකත් ඊට වඩා ගොඩක් හොඳ ඉම්ප්‍රූව් කරලා Infinix එකෙන් එවලා තියෙනවා. වීඩියෝ මතයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, subscribe කරලා bell notification එක on කරන්න. ඒක අපිටත් අපේ channel එකටත් කරන්න පුළුවන් ගොඩක් ලොකු උදව්වක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ෆෝන් එකේ ප්‍රධානම selling point එක මම දකින හැටියට මේකේ බිල්ඩ් එක. මොකද මේකේ ඉන් හෑන්ඩ් ෆීල් එක, මෙටීරියල්ස් ගැන අපි තව ටිකකින් කතා කරමු. නමුත් මේකේ ඉන් හෑන්ඩ් ෆීල් එක වෙනම ලෙවල් එකක්. මොකද දැන් මේක වගේ දැන් මේක රුපියල් 79990යිනේ. මේ වගේ දෙගුණයක් වෙන ෆෝන් එකක් ගමුකෝ. මීට වඩා මිල දෙගුණයක් විතර වැඩිපුර තියෙන ෆෝන් එකකට වඩා වැඩියෙන් හොඳ මෙටීරියල්ස් මේකේ Infinix එකෙන් පාවිච්චි කරලා තියෙනවා. ඉන් හෑන්ඩ් ෆීල් එක excellent. ඇත්තටම true flagship experience එකක් තමයි මේකේ in hand feel එක මට නම් හම්බුනේ. මොකද මේකේ පාවිච්චි කරලා තියෙන materials ගත්තම මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ආව alloy frame එකක්, මේක aluminium frame එකක්. සාමාන්‍යයෙන් මේ frame එක නැත්නම් මේ aluminium frame එකම තමයි Samsung Galaxy S23 Ultra එකේ පාවිච්චි කරලා තියෙන මේ materialsමයි. so ඒ හා සමාන in hand feel එකක් මේකට එනවම තමයි. ඒ වගේම මේ price range එකේ අනිත් mid range devices ගත්තම බොහෝ දුරට frame එක plastic, නිකන් හරි ඒගොල්ලෝ ඇලුමිනියම් දුන්නත් අනිවාර්යයෙන්ම බෑක් එක ප්ලාස්ටික් වෙනවම තමයි. නමුත් මේකේ ෆ්‍රේම් එක අපිට ඇලුමිනියම් ඇලොයි එකක් බලා ගන්න හැකියාව තියෙනවා. වගේම පිටිපස්සේ ග්ලාස් බෑක් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් හොඳ මැට් ටෙක්ස්චර් එකක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ෆ්ලැට් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. නමුත් අතට කුෂන් වෙන මට්ටමේ තමයි ඒගොල්ලෝ මේක හදලා තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඒ වගේම enhanced structural integrity එක තියෙනවා. ඒ වගේම මේකේ hyper casting technology එක පාවිච්චි කරලා තමයි මේකේ mold එක හදලා තියෙන්නේ. so මේ ඔක්කොමත් එක්ක in hand feel එක extra premium නැත්නම් ultra premium කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඒ වගේම Infinix එකටම ආවේනිකව කැමරා ඩිසයින් එකක් අපිට මේකේ බලා ගන්න හැකියාව තියෙනවා. මම කියනවට ඕගොල්ලෝ අබාන් ෂෝරූම් එකකට හරි එහෙම නැත්නම් බලයලත් නියෝජිතයෙක්ගේ ෂොප් එකකට හරි ගිහිල්ලා මේක අතර ටිකක් අරන් බලන්න. ඇත්තටම මේ ප්‍රයිස් එක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඔයා වුණත් විශ්වාස කරන්නේ නැහැ මේ ප්‍රයිස් එකට මෙච්චර හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් මේගොල්ලෝ දෙයි කියලා. ඒ වගේම අපි ඉස්සරහා පැත්තේ ඇරෙව්වම මෙතනත් අපිට බලා ගන්න පුළුවන් ගොඩක් ඊනි චින් එකක්. සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ගොඩක් ඩිවයිසස් වල අපිට ටිකක් ලොකු චින් එකක් බලා ගන්න පුළුවන්. මේ වගේ දෙගුණයකට වඩා වැඩියෙන් ප්‍රයිස් තියෙන ෆෝන්ස් වල පවා අපිට ටිකක් ලොකු බෙසල්ස් අතර වටේ බලා ගන්න පුළුවන්. නමුත් මේකේ එහෙම නැහැ. ගොඩක් ඊනි බෙසල්ස් අතර වටේම ඒ වගේම ගොඩක් හොඳ කියන්නේ ගොඩක් පොඩි පන්ච් හෝල් ඩිසයින් එකක් තියෙනවා. ඩිස්ප්ලේ ක්වොලිටි එකත් මාරම ගතිය. ඒක ගැන මම ඉස්සරහට කතා කරන්නම්. බිල්ඩ් එක excellent කියලා කියන්න පුළුවන්. ඒ වගේම cherry on top තමයි මේකේ stereo speaker setup එකක් බලා ගන්න පුළුවන්. JBL tune කරපු. ඒ වගේම IR blast එකක් බලා ගන්න හැකියාව තියෙනවා. so ගෙදර AC එකක්, TV එකක් නැත්නම් IR වලින් වැඩ කරන ඕනෑම device එකක් ඕගොල්ලෝ මේක remote control එකක් හැටියට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම
මේකේ IP64 කියන water and dust resistance පාසකමක් තියෙනවා. සෝ තව මොනවාද ඕනේ? රුපියල් 79990කට තව මොනවාද ඕනේ? මෙච්චර ස්පෙසිෆිකේෂන්ස් එක්ක මම දන්නේ නෑ ඉන්ෆිනික්ස් එකෙන් කොහොමද මෙච්චර හොඳ ඩිස්ප්ලේ එකක් මේ ෆෝන් එකට මේ ප්‍රයිස් රේන්ජ් එකට ගෙනාවේ කියලා. මොකද මේකේ ස්පෙසිෆිකේෂන්ස් ගත්තම ඇත්තටම හිතාගන්න බෑ. අපි ගත්තොත් 6.78 inches ඩිස්ප්ලේ එකක් මේක අපිට බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම මේක AMOLED පැනල් එකක් 1 බිලියන් වෙනකන් කලර්ස් අපිට මේකේ බලාගන්න පුළුවන්. මේ ප්‍රයිස් රේන්ජ් එකේ විතරක් නෙමෙයි මීට වඩා ගොඩාක් ගාණ වැඩි ෆෝන්ස් වල පවා අපිට බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක්. ගොඩාක් දුරට ගේමින් ෆෝන්ස් වල විතරයි අපිට ඊට වඩා වැඩි රිෆ්‍රෙෂ් රේට් එකක් බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් මේකේ 144 Hz ඩිස්ප්ලේ එකක් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකට 2304ක PWM dimming අගයකුත් තියෙනවා. සෝ ඔයගොල්ලෝ low light වලදී මේක use කරනකොට ඔයගොල්ලෝගේ ඇස් වලට comfort එක දෙන්න ඒ feature එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම 1300 වෙනකම් peak brightness එකක් මේක මට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසාම ඕනෑම තදිරු වෙලකදී ඔයගොල්ලෝ මේක කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. වගේම HDR ගත්තම වුණත් ඉතාමත්ම හොඳ මට්ටමේ ඔයගොල්ලන්ට මේක බලා ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම YouTube එකේම ඔයගොල්ලෝ HDR contents බලනවා නම් ගොඩක් හොඳ මට්ටමේ viewing experience එකක් ගන්න පුළුවන්, including the stereo speaker setup එකත් එක්ක මේකේ ගොඩක් හොඳ media නැත්නම් entertainment experience එකක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. colors එම මාරම quality. ඒ කියන්නේ අපි දන්නවනේ AMOLED panel වල deep blacks හොඳක් vibrant colors අපි ගත්තොත් reds, blues, greens එම ටිකක් pop වෙනවා. මේකෙත් අපිට ඒක බලා ගන්න පුළුවන්. හොඳ poppy design එකක්. ඒ වගේම මේ cherry on top තමයි මේ වටේ තියෙන ඉතාමත්ම සීනි bezels. මේ bezels නිසාම ගොඩක් හොඳ rich look එකක් මේ device එකට ලැබෙනවා කියලා කියනවා. වගේම මේ display එකටත් ගොඩක් හොඳ justice එකක් කරනවා කියලා කියන්න පුළුවන්. ඇත්තටම මම දන්නේ කොහොමද මේ price එකට මේ phone එකට මෙන්න මේ ඩිසයින් එක නැත්තම් මෙන්න මේ ඩිස්ප්ලේ එක Infinix එකෙන් දුන්නේ කියලා. මේ ප්‍රයිස් රේන්ජ් එකේ ලොන්ච් වෙන ගොඩක් ස්මාර්ට්ෆෝන්ස් ගත්තම කියනවා සමහරක් වෙලාවට පෙට්ටිය පවා print වෙලා එනවා AI කියලා. නමුත් අපි ඇත්තටම ෆෝන් එක යූස් කරලා බලද්දි බොහෝ දුරට මේකේ තියෙන්නේ circle to search තියෙයි. එහෙම නැත්තම් image enhance එකක් තියෙයි. එහෙම නැත්තම් උපරිම වුණොත් magic erase එකක් තියෙයි. මේ වගේ options කීපයක් විතරයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් Infinix එකෙන් ෆ්ලෑග්ෂිප් ෆෝන් එක තියෙන ගොඩාක් AI ෆීචර්ස් මෙතනට ගෙනල්ලා තියෙනවා. උපරිම 10කටත් කිට්ටු වෙන්න අපිට මේකේ බලා ගන්න හැකියාව තියෙනවා. one tap Infinix AI එක, ඒ වගේම Folax කියන ඒගොල්ලෝගේම voice assistant එක මෙතනට ගෙනල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඕගොල්ලෝ Infinix ෆෝන් එකේ settings වලට ගියාට පස්සේ Note 50 එකේ settings වලට ගියාට පස්සේ එතන Infinix AI කියලා වෙනම option එකක් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතනදී ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් call assist, translation assist, ඒ වගේම social assist, document, writing, AI note, recording summary, AI wallpaper generator, AI cutout, circle to search, ඒ වගේ ගොඩක් options ඔයගොල්ලන්ට මේකේ බලා ගන්න හැකියාව තියෙනවා. so මම මේක ගැනම වෙනම වීඩියෝ එකක් කරන්න මට හිතෙනවා. මොකද AI features ඇත්තටම හරියටම කොහොමද වැඩ කරන්නේ ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් මේකේ මම කරන්න plan එකක් තියෙනවා. ඉස්සරහට ඒක මම මේක ගැන වීඩියෝ එකක් මම කරන්නම්. නමුත් AI ගැන ඔයගොල්ලෝ බලනවා නම් අනිවාර්යෙන්ම මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම ෆෝන් එක. මොකද ඉතාමත්ම හොඳට මේකේ තියෙන ෆීචර්ස් ඉතාමත්ම හොඳට වැඩ කරනවා. වගේම ගොඩක් ෆීචර්ස් Infinix එකෙන් මෙතනට ගෙනල්ලා තියෙනවා. දැන් අපි මේ ෆෝන් එකේ තවත් සුපර් ඉම්ප්‍රෙසිව් දෙයක් ගැන කතා කරමු. ඒක තමයි මේකේ බැටරි එක. මේකේ බැටරි කැපැසිටි එක විතරක් නෙමෙයි, මේකේ ඒගොල්ලෝ පාවිච්චි කරන බැටරි ටෙක්නොලොජි එකත් මාරම ගති. අපි ගත්තොත් මේකේ 5200 mAh බැටරි එකක් අපිට මේකේ බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක අපිට බලා ගන්න පුළුවන් 45 watt වෙනකම් charging option එක. නැත්නම් fast charging option එක මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ price range එකේ ඔයගොල්ලන්ට බලා ගන්න බැරි wireless charging option එක තියෙනවා. ඒ වගේම flagship phones වලට විතරක්ම එන reverse wireless charging option එකත් අපිට මේකේ බලා ගන්න හැකියාව ලැබෙනවා. which is crazy. ඒ වගේම මේක ඔයගොල්ලන්ට මේ ෆෝන් එක ඔයගොල්ලන්ට power bank එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. මේ ෆෝන් එකෙන් තවත් ෆෝන් එකක් charge කරගන්න පුළුවන් 10 watt වෙනකම්, which is crazy. ඒ වගේම ඕගොල්ලෝ මම ඕගොල්ලන්ට කලින් කිව්වා වගේ ඕගොල්ලෝ ප්‍රී ඕඩර් කරලා හරි එහෙම නැත්නම් මේ ෆෝන් එක ගන්න මුල් කට්ටිය වෙනවා නැත්නම් ඉස්සල්ලාම ගන්න කට්ටිය වෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ Mac charge එකත් ඕගොල්ලන්ට මේකට use කරගන්න. නැත්නම් මේක free of charge ඕගොල්ලන්ට හම්බ වෙනවා. so මේකත් එක්ක ඕගොල්ලන්ට තවත් impressive battery එකක් මේකෙන් ඕගොල්ලන්ට බලා ගන්න හැකියාව තියෙනවා. ඊට අමතරව විශේෂම දෙයක් තමයි මේ ෆෝන් එකට එන cover එක
මෙතනදිත් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් MagSafe supported නැත්නම් MagCharge supported කවරයක් ඕගොල්ලෝ ෆෝන් එකේ එනවා. ඉතාමත්ම හොඳ කවරයක් කියලා කියන්න පුළුවන්. ගොඩක් හොඳ සමහරක් transparent covers වගේ නැතුව ෆෝන් එකටම ආවේනිකව ලස්සන ඩිසයින් එකක් ඕගොල්ලන්ට කවර එකක් හම්බෙනවා. සෝ මේ ඔක්කොමත් එක්ක මේක මාරම ගතිය. ඒ වගේම චාර්ජරේ බොක්ස් එක ඇතුලේ එනවා. ඒ නිසා ඔයගොල්ලෝ වැඩිපුර ගාණක් දීලා වෙනම චාර්ජරයක් ගන්න ඕනෙත් නැහැ. හරිද අපි මේ ෆෝන් එකේ සුපර් ඉම්ප්‍රෙසිව් කැමරාවක් ගැන කතා කරමු. මොකද මේකේ ස්පෙસિෆිකේෂන්ස් ගත්තම මේ ප්‍රයිස් රේන්ජ් එකේ සුපර් රෙයා දෙයක් කියලා කියන්න පුළුවන්. මොකද මේකේ අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන කැමරා එක 50 මෙගාපික්සල් කැමරා එකක් f1.9 අපචර් එකක් එක්ක. ඒක නෝමල් දෙයක්. නමුත් මේකේ OIS තියෙනවා, ඔප්ටිකල් ඉමේජ් ස්ටේබිලයිසේෂන්. ඒ නිසාම ගොඩක් හොඳ මට්ටමේ වීඩියෝ රෙකෝඩින් සහ ලෝ ලයිට් සිටුේෂන්ස් වලදී ගොඩක් හොඳ ලයිට් හැන්ඩලින් අපිට මේකේ බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක අපිට 2 මෙගාපික්සල් මැක්‍රෝ කැමරා එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අපිට ඩෙප්ත් කැමරා එකක් බලා ගන්න හැකියාව තියෙනවා. සෝ මේකේ කොහොමද ෆොටෝ ක්වොලිටි එක? සෝෂල් මීඩියා රෙඩි. එතනින් යාර කතා දෙයක් නැහැ. මොකද මේකේ ගොඩක් හොඳ ඩයිනමික් රේන්ජ් එකක් තියෙනවා. විශේෂයෙන්ම ආස ටිකක් නිල් කරලා පෙන්නනවා. ගහකොළ ටිකක් කොළ කරලා පෙන්නනවා. ඒ වගේම noise reduction algorithm එක ඉතාමත්ම හොඳට වැඩ කරනවා. ටිකක් tricky situation වලදී පවා. ඒ කියන්නේ lighting පොඩ්ඩක් අඩු නැත්නම් ගොඩාක් අඩු නෙවෙයි. සාමාන්‍යයෙන් හවස් මට්ටමේ හවස 6:00 වගේ වෙනකොට තියෙන lighting condition වල පවා මේකේ ගොඩාක් හොඳ මට්ටමේ noise reduction එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම human skin tones වල විශේෂ දෙයක් තමයි Note 40 එකත් මම පාවිච්චි කරලා තිනවනේ. ඒකෙන් මේකට එනකොට ගොඩක් හොඳ improvements මට මේකේ බලා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම depth camera එක තියෙන නිසා ඔයගොල්ලෝ portrait photos වලදී ගොඩක් හොඳ HD detections උත් මේකේ බලා ගන්න හැකියාව තියෙනවා. So මේකේ ගන්න photos social media ready, කතා දෙකක් නැහැ. ඊට පස්සේ අපි ගත්තම වීඩියෝ පැත්ත ගත්තම මේකේ 2K රෙකෝඩින් කරන්න පුළුවන් 30 fps වලින්. ඒ විතරක් නෙවෙයි මේකේ ඔයගොල්ලන්ට පුළුවන් 1080p නැත්නම් full HD 240 fps යනකම් රෙකෝඩ් කරන්න. So slow motion වලට පාවිච්චි කරනවා නම් මේක ගොඩාක් හොඳ ඔප්ෂන් එකක්. මේ price range එකේ super රෙයා දෙයක් මේක බලා ගන්න එක. නමුත් මේක අපිට ඒක බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම 60 fps normal රෙකෝඩ් කරන්න 60 fps උනත් ඔයගොල්ලෝ මේකේ පාවිච්චි කරන්න පුළුවන්. So කැමරා එක මේ price range එකේ තියෙන one of the best cameras කියලා අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. හරි දැන් අපි මේ ෆෝන් එකේ performance ගැන කතා කරමු. මේක අපිට බලා ගන්න පුළුවන් MediaTek Helio G100 Ultimate කියන chipset එක. මේ chipset එකට 8GB RAM එකක් සහ 256GB internal memory එකක් මේක අපිට බලා ගන්න පුළුවන්. So ඔයගොල්ලෝගේ media මේ හැම එකක්ම මේකට දාගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම රුපියල් 79990කට 8GB 256GB ROM එකක් හම්බ වෙනවා කියන්නේ ඉතාමත්ම හොඳයි. විශේෂයෙන්ම TRCSL approval උත් එක්ක. මේකේ performance කොහොමද කියලා ගත්තොත් day to day කරන task වල කිසිම lag එකක් මට system එකේ කිසිම තැනකින් බලා ගන්න හම්බුන්නේ නැහැ. අපි ගත්තොත් phone messages Chrome මේ වගේ application open කරත් නැත්නම් social media ගත්තම X Facebook වගේ application open කරත් කිසිම lag එකක් අපිට මේකේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම 8GB RAM එක නිසාම ගොඩක් හොඳ multitasking behavior එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. කිසිම lag එකක් නැතුව multitask කරන්න හැකියාව අපිට මේකේ බලා ගන්න පුළුවන්. gaming ගත්තම විශේෂයෙන්ම PUBG උනත් මේකේ ගොඩාක් හොඳ මට්ටමේ සෙල්ලම් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ ඒගොල්ලෝ cooling වලට පාවිච්චි කරලා තියෙන technology එක නිසාම ෆෝන් එක හීට් වෙනවත් ගොඩක් අඩුයි. ඒ වගේම දැන් අපි ගත්තොත් සාමාන්‍ය ෆෝන් එක විනාඩි 40ක් 45ක් විතර සෙල්ලම් කරද්දී ෆෝන් එක ටිකක් වැඩිපුර හීට් වෙලා ලැග් වෙනවනේ. මේක පැය එකමාරක් විතර එක දිගට යූස් කරත් ඒ ලැග් එක මට මේකේ බලා ගන්න හම්බුන්නේ නැහැ. ෆ්‍රේම් ඩ්‍රොප් වීමක් බලා ගන්න හම්බුන්නේ නැහැ, which is very good. ඒ නිසාම මේක අපිට බලා ගන්න පුළුවන් ගොඩාක් හොඳ performance එකක්. මේ price range එකේ මම හිතන්නේ ලංකාවේ තියෙන හොඳම performer gaming වලට ගත්තත් normal day to day වලට ගත්තත් හොඳම performer මේක තමයි. මේ ෆෝන් එක launch වෙන්නේ Android 15 එකත් එක්ක. on top of that ඒගොල්ලෝගේ Infinix එකෙන්ම UI එකක් ඒගොල්ලෝ build කරලා තියෙනවා XOS කියලා. ගොඩාක් customize කරපු UI එකක් අපිට බලා ගන්න පුළුවන්. ගොඩාක් features අපිට මේකේ බලා ගන්න පුළුවන්. everything and the kitchen sink වගේ ගොඩාක් options මේකේ අපිට බලා ගන්න පුළුවන්. විශේෂම මම awesome option එකක් තමයි මෙන්න මේ wallpaper generator එක. මෙතනදී අපිට අපි කැමති ෆොටෝ එකක් දුන්නම ඒගොල්ලෝ ඒක generate කරලා ලස්සනට දෙනවා Infinix එකෙන්. ඒ wallpaper එකත් හරිම ලස්සනයි. so මම ඒක තමයි setup කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ live wallpapers උත් කීපයක් තියෙනවා. ලස්සන live wallpapers කීපයක් තියෙනවා. ඒවත් ඕගොල්ලෝ check out කරගන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝගේ ෆොටෝ එකක් දාන්න පුළුවන්. ඒ වගේම AI features යන ගොඩක් තියෙනවා. settings වලට ගියාම ගොඩාක් options ඕගොල්ලන්ට පුළුවන් customize කරගන්න. මේ වගේ ගොඩාක් options ඕගොල්ලන්ට තියෙනවා. ඒ වගේම මේකට major updates දෙකක් දෙනවා කියලා Infinix එකෙන් පොරොන්දු වෙලා තියෙනවා. අපි බලමු ඉස්සරහට තව මේක improve කරයිද කියලා Infinix එකෙන්. හරි.
වීඩියෝ එක අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. මම මේ ෆෝන් එක ඔයගොල්ලන්ට කලින් කිව්වාගේ අබාන්සෝ බලයලත් නියෝජිතයෙක්ගෙන් ලංකාවේ පුරා ඉන්න බලයලත් නියෝජිතයෙක්ගෙන් ඔයගොල්ලන්ට මේ ෆෝන් එක ගන්න හැකියාව තියෙනවා රුපියල් 79990කට TRCSලුත් එක්ක. මම දන්නේ ඇත්තටම කොහොමද Infinix එකෙන් මෙච්චර ෆීචර්ස් මෙච්චර හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් මෙච්චර හොඳ පර්ෆෝමන්ස් මේ ඔක්කොමත් එක්ක මේ ෆෝන් එක මේ ගානට දුන්නේ කියලා. ඒගොල්ලෝ Note 40 එකටත් ඒ වැඩේම තමයි කරේ. ගොඩාක් ෆීචර්ස් ගොඩාක් අඩු මිලකට දුන්නා. ඒ වගේම ඒගොල්ලෝ ගොඩාක් හොඳ ඉම්ප්‍රූව්මන්ට්ස් එක්ක ගොඩාක් අඩු මිලකට Infinix Note 50 එකත් ගෙනල්ලා තියෙනවා. අපි බලමු Note 60 එක 70 එක වෙනකොට තවත් කොච්චර ඉම්ප්‍රූව් කරයිද කියලා. අනිවාර්යයෙන්ම Infinix කියන්නේ ට්‍රස්ට් කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් කියලා ලංකාවේ මාකට් එකට කියලා ඉවරයි. මේ ෆෝන් එක මම රෙකමන්ඩ් කරනවාද? ඔයගොල්ලෝ මේ වීඩියෝ එක මුලින් ඉඳන් ඉවර වෙනකම් බැලුවා නම් අනිවාර්යයෙන්ම දන්නවා ඒකට උත්තරේ. අනිවාර්යයෙන්ම ඔව්. ආයෙත් කතා දෙකක් නැහැ. සුපිරිම ෆෝන් එකක් මේ ප්‍රයිස් රේන්ජ් එකේ බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් හොයන. ඒ වගේම මේක ඔයගොල්ලෝ ගන්න පළවෙනි කට්ටිය නම් නැත්නම් ඉස්සෙල්ලාම ගන්න කට්ටිය නම් ඔයගොල්ලොන්ට රුපියල් 10000ක් විතර වටිනවා. මේක ඇත්තටම මාකට් එකේ දැන්නා නම් මේක රුපියල් 10000ක් විතර වටිනවා. මම හිතන්නේ මේක ඔයගොල්ලන්ට වෙනම ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම ගන්න පුළුවන් නම් මම පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ අප්ඩේට් එකක් දාන්නම්. මේකත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා මේ ෆෝන් එකත් එක්ක free of charge which is crazy. ඔයගොල්ලෝ අදහස් අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඔන් කරන්න. ඒක අපිටත් අපේ channel එකටත් කරන්න පුළුවන් ගොඩක් ලොකු උදව්වක්. ඊළඟ වීඩියෝ එකේ හමුවෙමු. සුබ දවසක් boys. Peace.